සිංහල සිනමාවට පායපු ආකර්ශණීයම නිලිය කියලා කිව්වොත් වරදක් නැති ශනුන්ද්‍ර ප්‍රියසාද් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. එයා වැඩකට අත ගැහුවොත් ඒකායේ කියන්න දෙයක් නැහැ. මේ වෙලාවේ රටම සිනහවේ ගිල්වලා මෝඩ තරිඳු ෆිල්ම් එක පැල් බැඳගෙන දුවද්දි ඒකේ ප්‍රධාන නිලිය ශනුන්ද්‍රි. ශනුන්ද්‍රි චාණ්ඩේ සිනමා රසිකයෝ ආයෙත් සිනමා ශාලාවට එනවා කියන එක අලුතින් එන අධ්‍යක්ෂකවරුන්ට හරියට වටිනවා කියලයි. හැබැයි මේ වෙලාවේ එයා තමන්ව හඳුන්වන්නේ නවක රංගන ශිල්පිනියක් විදිහටයි. ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 20ක් වුණාට ඇයි නවක නිලියක් කියන්නේ කියලා ඇහුවම ශනුන්ද්‍රි කියලා කතාවේ තියෙන ලොකු ඇත්තක්. මම පොඩි කාලේ ඉඳන් රංගපෑවට ඊ හැම දෙයක්ම කළේ මගේ අම්මා තාත්තට අවශ්‍ය විදිහට. මට ඒ චරිත ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි දැන් තමයි මට ගැළපෙන චරිත තෝරා බේරාගෙන වැඩ කරන්නේ කියලායි එයා පැහැදිලි කළේ. තිසර ඉඹුලාන සහ වාසව බදුගේ වැනි අධ්‍යක්ෂකවරු තමන්ට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා ශනුන්ද්‍රි කිව්වා. විශේෂයෙන්ම තිසර ඉඹුලාන අයියා වැඩකට කතා කරද්දී ෆිල්ම් එකේ ඉන්නේ කවුදවත් මොනවද කරන්න තියන්නේ කියන එකවත් එයා අහන්නේ නැහලු. පොඩි තිසරයි ලොකු තිසරයි කියන්නේ මාරම දක්ෂ දෙන්නෙක් කියලායි එයා කියන්නේ. මෝඩ තරිඳුවෙකි එයා කරන්නේ ඩබල් ගේම් ගහන ගැහණු ළමෙකුගේ චරිතයක්නේ. අද කාලේ එහෙමයි ඉන්නවනේ කියන ශනුන්ද්‍රි ඒ වගේ චරිතයක් කරන එකත් චැලෙන්ජ් එකක් තමයි කියනවා. අලුතින්ම ආපු නළුවෙක් එක්ක නීරා ෆිල්ම් එක කරද්දී මුලින් පොඩි බයක් තිබුණත් පස්සේ තේරුණාලු එයා දක්ෂයි කියලා. චිත්‍රපට දෙකේදීම කෞශල්‍ය ප්‍රනාන්දු එක්ක රංගපාන්න ලැබීම Tamanගේ භාග්‍යයක් කියලා ශනුන්ද්‍රි කිව්වා. මුලින් පොඩි බයක් තිබුණත් කෞශල්‍ය ඇවිත් යාළුවෙක් වගේ කතා කරලා කෑම කනකොට කෑම දීලා හරිම ආදරෙල් සැලකුවා නිසා ඒ ગેප් එක අඩු වුණාලු. දනුක දිල්ෂාන් සහ සූර්යා දිසාසේකර ගැනත් එයාට තියෙන සුපිරි අදහසක්. දනුක කියන්නේ පොළවේ පය ගහලා වැඩ කරන සරල නළුවෙක්. එයාගේ ඇඟේම ඇක්ටිං තියනා කියලායි ශනුන්ද්‍රි කියන්නේ. සූර්යය මෝඩ තරිඳු චරිතයට ගැළපෙන නිසා ගත්තා මිසක් මෝඩ පෙනුමක් තියෙන නිසා නෙවෙයි කියලාත් එයා පැහැදිලි කළා. ජනප්‍රියත්වයේ රඳවාගෙන ඉන්නේ ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය නිසා බව කියන ශනුන්ද්‍රි එයාට පිරිමි ළමයින්ට අමතරව ගැහැණු ළමයි ගොඩකුත් ආදරය කරන බවත් ත්‍යාගී භෝග ගෙනත් දෙන බවත් කිව්වා. මේක දෙවියන් වහන්සේගෙන් ලැබුණු වරමක් කියලායි එයා හිතන්නේ. ශනුන්ද්‍රිගේ රෝල් මොඩල් 3 දෙනෙක් ඉන්නවලු. ඒ Tamanගේ අම්මයි අක්කලා දෙන්නයි. මම අම්මා වගේ කියලා පවුලේ හැමෝම කියනවා. අක්කලා දෙන්න එයාගේ ජීවිතේ හදාගෙන තියෙන විදිහ දැක්කම මට ආඩම්බරයි කියලායි එයා අවසන් කළේ. එයාට එළියට ලොකු යාළුවෝ නැහැ. මනිෂා, සඳනි, දිලුක්ෂි තමයි ළඟින්ම ආශ්‍රය කරන යාළුවෝ 3 දෙනා.